කාලෙකට පස්සේ මං ආයෙත් ඔයාලව හම්බ වෙන්න ආවා මගේ YouTube channel එකෙන්. ඉතින් අවුරුදු කීපයකට කලින් පටන් ගත්ත YouTube channel එක පොඩ්ඩක් නැවතුවා. ඒක මට කරගෙන යන්න අවස්ථාවක් නොලැබුණ නිසා. හැබැයි මම අලුතින් ඔයාලත් එක්ක YouTube channel එක පටන් ගන්න ඕන කියලා හිතුණා. මොකද මේක මගේ dream list එකේ තියෙන මං ආසම dream එකක්. ඒකට හේතු ගොඩක් තියෙනවා. විශේෂම එක තමයි මං ආසයි හැමෝම මිනිස්සු hina වෙලා සතුටින් ඉන්නවට. ඊළඟ එක මං ආසයි මිනිස්සුන්ගේ හිත සුව කරන්න. ඉතින් හිත නිවන්න. මට හිතුණා මිනිස්සුත් එක්ක healing treatment එකකට යන්න ඕන කියලා. ඉතින් මේ හඬව හිටපු කාලයේ අතරතුර මම ඒකට සූදානම් වුණා. මිනිස්සුන්ගේ මනස සහ ක්‍රියාවන් mind and behaviors පිළිබඳව මම මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමාවක් හදාරලා බොහොම සාර්ථක ලෙස ඒක නිම කරලා මේ වෙනකොට මනෝවිද්‍යා උපදේශන උපාධියේ අවසන් වසරේ අවසන් අදියරේ ඉන්නවා. ඉතින් මේ වෙනකන් ඉගෙනගත්තු දැනුමින් ඔයගොල්ලන්ගේ හිත සනසන්න මට පුළුවන් වෙයි කියලා මම හිතනවා. මගේ අරමුණ අපි හැමෝටම ජීවිතය පිළිබඳ ධනාත්මක චින්තනය පුරුදු කරන එක. ඒකට හේතුව තමයි ඔයාලා අහලා ඇති හැම දෙයකම මුල් අපේ මනස කියන එක. ඉතින් මනස හැම වෙලෙම සුබව ධනාත්මකව පිහිට ගන්න පුළුවන් නම් ඇත්තටම අපි ජීවත් වෙන මේ ජීවිතය අපිට හරි ලේසි වෙනවා. මේ ජීවිතේ අපිට හැම දවසක්ම දුක අඳුරු දේවල් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයි. ජීවත් වෙනවා කියන්නේම ඒකට. ඉතින් ජීවත් වෙනකොට ලැබෙන මේ අඳුරු මතක අඳුරු සිදුවීම් අමතක කරලා ඒවට මුහුණ දීලා ඉස්සරහට යන්න ධනාත්මක චින්තනය කියන්නේ ඊටාම වැදගත් දෙයක්. මනෝපදේශන උපාධියේදී එක සබ්ජෙක්ට් එකක් විදිහට මේ ධනාත්මක චින්තනය අපි ඉගෙන ගන්නවා. ධනාත්මක මනෝවිද්‍යාව. ඒක තමයි මම ආසම සබ්ජෙක්ට් එක උනේ. මොකද ඒක අපේ සාමාන්‍ය ජීවිතයට ඇඩ් කරගන්න ලේසි වුණ නිසා. ඉතින් මනසත් එක්ක කතා කරනකොට ගනුදෙනු කරනකොට ඉතා වැදගත් වෙනවා අපි ඒ ගැන අවබෝධයෙන් ඉන්න එක. මනස පිළිබඳ අවබෝධය තියෙනවා නම් අපිට ජීවත් වෙන එක ලේසි. ඔයාලා අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේ හැම වෙලේම කියනවා සතිය පිහිටවන්න කියලා. ඒ කියන්නේ සිහිය පිහිටවන්න. ජේසුස් වහන්සේ නිතරම යාගේ ගෝලයන්ට කියනවා අවදියෙන් ඉන්න කියලා. ඔය දෙකින්ම කියුනේ මේ මනස ගැන අවබෝධයෙන් ඉන්න කියන එක තමයි. ඉතින් එච්චරටම මේ මනස ගැන අවබෝධයෙන් ඉන්න කියන එකට හේතුව තමයි අපේ ජීවිතයේ හැම දෙයක්ම අපේ මනසට එන සිතුවිලි එක්ක සම්බන්ධයක් තියෙන එක. ඉතින් හිත හරි බලවත් දෙයක්. මේ විශ්වයේ හොයාගෙන තියෙනවා යම් කිසි ශක්තියක්. ඒක හරියට අර ගුරුත්වාකර්ෂණ ශක්තිය වගේ හිතටත් තියෙනවා ශක්තියක්. හිත හිතන දේ තමයි ස්වභාව ධර්මයකට දෙන්නේ. හිතට දන්නේ නැහැ හොඳ නරක කියන දෙක. ඉතින් ඔයා මොනවාද හිතන්නේ? හිත පෙරලා ලබා දෙනවා. ඔබ හිතන දේ සුභවාදී නම් හොඳ නම් හොඳ දේවල් වගේම ඔබ ඊර්ෂ්‍යාව, නපුරුකම, නරක වගේ දේවල් හිතනවා නම් ඔයාලට ඒකත් ආකර්ෂණය වෙනවා. ඉතින් ඕගොල්ලෝ හිතත් එක්ක ගනුදෙනු කරන්න ඉගෙන ගන්න ඕන. මේ පොසිටිව් තින්කින් කියන්නේ අපිට දැන් ප්‍රැක්ටිස් කරන්න ලේසි දෙයක් නෙමෙයි. මොකද අපි හරියට නෙගටිව් වලට තමයි පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අපි නොදැනුවත්ව හුස්ම ගන්නවා වගේ මේ ධනාත්මක චින්තනයත් සාමාන්‍ය ජීවිතේ පුරුදු වුණොත් ජීවිතේට
සතුට ගලාගෙන එනවා. දන්නේම නැතුව. ඉතින් මගේ YouTube channel එක ඉස්සරහට ජීවිතේ පහසුව වෙනුවෙන් ගත කරන්නට ඔයගොල්ලන්ට ධනාත්මක චින්තනය ගැන, ඒ සම්බන්ධව පොත්පත් ගැන, ඒක ප්‍රැක්ටිස් කරන විදිහ ගැන, මේ මයින්ඩ්ෆුල්නස් වගේ සතිය පිහිටවන හැටි අපි කතා කරමු. එහෙනම් අතට ගිහින් එන්න මගේ channel එක බලන්න. මේ මොහොත කැප කරාට ඔයාලට ගොඩක් ස්තුතියි. සතුටින් ලස්සනට ජීවත් වෙන්න. පුළුවන් තරම් hina වෙලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. හිතට එන හැම දුකක් කරදරයක්ම අපිට එන්නේ යම්කිසි හොඳ හේතුවකට කියන එක මතක තියාගන්න. ජීවිතේට සතුට ආදරය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාලට සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. ගිහින් එන්නම්.